ප්‍රවීණ රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස් කියන්නේ ලංකාවේ පුවත් මවන රංගන ශිල්පිනියක්. ප්‍රබල අපරාධකරුවෙකු කෙහෙල්බද්දර පද්මේ සමග සම්බන්ධතාවයක් තිබූ බව පවසමින් මේ දිනවල ගයත්‍රි ඩයස්ට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අපහාසාත්මක ප්‍රකාශයන් සමාජගත වෙනවා. ඉතින් ඒ පිළිබඳව දැඩි කනස්සල්ලකට ලක් වුණ ගයත්‍රි මෙන්න මේ වගේ පෝස්ට් එකක් සිය Facebook ගිණුමේ තබා තිබුණා. පෙර ආත්මය ගැන මතකයක් නැතත් ඒ හැම ආත්මයක්ම මේ ගෙවෙන ආත්මයට වඩා දුක්බර ඇති, වේදනාකාරී ඇති. පෙර පව්වලට අනුව මේ ගෙවෙන කාලයක් ගෙවෙන්නේ ඊටාම අසීරු ලෙස වුණත් ජීවිතේ හැරදා යාමට නොහැකි. දෛවය මොන ආකාරයට සලකනවාද යන්න නොතේරේ. නිදි නැති රැයවල් තව කීයක් ගත කරන්න නියමිතද යන්න නොදනි. මා නිවැරදි කරු හෝ වැරදි කරුවෙකුද යන්න මාද සොයමි. කෙසේ හෝ සමාජයේ සරියා නීතිය පාවිච්චි කරමින් ගල් ගසමින් මා මරා දමමින් සිටී. කුඩා කල සිට මා විදි වේදනාවන් තනිකම තවමත් නිම වී නොමැත. මේ ජීවිතයේ ආරම්භයත් අවසානයත් අතර ගලා යන රුධිරයේ රස්නයට මට නිින්ද නොයයි. මා වැරදි කරුවෙකු නම් ඒ මා කලාකාරිනියක වීමයි. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් දුක හිතෙන පෝස්ට් එකක් තමයි ගයත්‍රි එයාගේ Facebook ගිණුමේ පළ කරලා තිබුණේ. ඉතින් ඇය කියන්නේ සත්‍යද අසත්‍යද කියලා තවමත් ඔප්පු වෙලා නැහැ. මේ පිළිබඳව ඔයාගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා හිතනවා නම් මේ සිද්ධියට ගයත්‍රි සම්බන්ධ නැහැ කියලා මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙනත් යන්න.